අපි අද ඔයගොල්ලන්ට ගෙනාව අලුත් නිර්මාණයක්. අපි විසින් කරපු අලුත් නිර්මාණයක්. මොකද මේ දවස්වල ලොකු රටේ ගෑස් හිඟයක් තියෙනවානේ. අන්නේ ගෑස් හිඟේට පිළියමක් විදියට හොඳ උත්තරයක් විදියට අපි නිෂ්පාදනය කරා මෙන්න මේ පොල් කටු අඟුරු ලිප. මේක සම්පූර්ණයෙන්ම තහඩුවෙන් හදලා තියෙන්නේ. එතකොට මේක මේ සාමාන්‍ය කූලින් පොඩි කූලින් ෆෑන් එකක් අගල් තුනේ 12 volts DC power එකෙන් පාවිච්චි කරන පොඩි ෆෑන් එකකින් වැඩ කරන්නේ. ඉතින් මේ ලිප ගැන පොඩි තොරතුරු ටිකක් මම ඔයගොල්ලන්ට කියන්නම්. මේ ලිපට එනවා මෙන්න මේ වගේ මැටි හට්ටියක්. මේ මැටි හට්ටිය මෙහෙම හීල් කරලා තියෙන්නේ. මේ මැටි හට්ටිය මෙහෙම උඩින් තියලා මේකට තමයි පොල් කටු අඟුරු අපි දාන්නේ. පොල් කටු අඟුරු සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් විතර අපි දාන්න ඕන. මේ පොල් කටු අඟුරු ග්‍රෑම් 100ක් කියන එක තීරණය වෙන්නේ ඕගොල්ලෝ උයන ප්‍රමාණය, ඕගොල්ලන්ගේ ඒක පාවිච්චි කරන විදිහත් එක්ක. නමුත් මූලිකව මේකේ මේ යම්කිසි අදහසක් ගන්න, යම් අත්දැකීමක් ලබන පොල් කටු අඟුරු ග්‍රෑම් 100ක්. يعني මේ පොල් කට් එකකින් එකක් විතර දාලා මේක අවුලව ගන්න විදිහ ඔක්කොම අපි ඉදිරියේදී ඔයගලන්ට එනවා මේ වීඩියෝ එකේ අන්තිමට. මේකට පොල් කටු අඟුරු දාලා මේක තියාගන්න පුළුවන්. මේ අවුලව ගන්න පුළුවන්. එතකොට මේ වගේම එනවා මේක අමතර උපකරණයක්. එතකොට මේකෙන් කරන්නේ මේක සුදු යකඩ භාජනයක් නිසා, මේක ඇලුමිනියම් නිසා මේ දෙකේ එකට කම්බිනේෂන් එකක් තියෙන්නේ. මේක ගොඩක්ම තාපයට ඔරොත්තු දෙනවා. මැටි හට්ටියක් සාමාන්‍යයෙන් ටික කාලයක් යනකොට පොඩි ක්‍රැක් වෙන්න වගේ පුළුවන්. මේක ගොඩක් සුදු යකඩ නිසා මේක තාපයට ඔරොත්තු දෙනවා. එතකොට මේක ඇලුමිනියම් රින් එකකින් තියෙන හින්දා මෙතන ඝර්ෂණයට ඔරොත්තු දෙනවා. එතකොට මේ දෙක එකට දැම්මම ඕගොල්ලන්ට පුළුවන් මේක දීර්ඝ කාලන පාවිච්චි කරන්න. කාලෙකදී මේ සුදු යකඩ භාජනේ සවුත් වුණොත් කාලයක් ගියාම මේකට මේ යකඩණයකින් උනත් හිල් ගහලා ඉවර වෙලා පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මේ කඩින් එකක් අරගෙන මේකට දාගන්න පුළුවන්. මොකද ඇලුමිනියම් භාජනේ ඒ ඕන එකකට හරියනවා ඕගොල්ලන්ට බලලා ගන්න පුළුවන්. මේ ඇත්තටම ඕගොල්ලන්ට විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ ලිප නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ගෘහස්ත පරිභෝජනයේ සඳහා. මේක මේ කියන්නේ ගෙවල් වල පාවිච්චි සඳහා සාමාන්‍ය ඉවුම් පිහිම් කටයුතු සඳහා මිසක් මේක මේ වාණිජමය කටයුතු හෝටල් වල, එතකොට මේ උත්සව වලට එක එක ලොකු මහා පරිමාණ උයන්න මේ ලිප පාවිච්චි කරන්න එපා. මේ ලිප මේ ගෘහස්ත පරිභෝජනය සඳහා පමණයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අර වගේ වාණිජමය කටයුතු ආවොත් ඒකට වෙනමම අපි ලිප නිෂ්පාදනය කරනවා. ඒක වෙනම කරන ප්‍රොඩක්ට් එකක්. ඊළඟට මේක මේ සම්පූර්ණයෙන්ම පොල් කටු අඟුරු වලින් තමයි මේක වැඩ කරන්නේ. පොල් කටු අඟුරු වෙනුවට අමු පොල් කටු දර කෑලි සහ වෙනත් දේවල් දාන්න එපා. මේ ලිප ඉක්මනට සවුත් වෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන වැඩේ වෙන්නේ නැහැ. මේක මේ සම්පූර්ණයෙන්ම ගෑස් ලිපට ආදේශකයක් නෙමෙයි. ඒක මේ වැරදි මාකටිං ක්‍රම මේ ලිප හදන අය ගොඩක් කරනවා. ගෑස් ලිපට 100ක් ආදේශකයක් නෙවෙයි. නමුත් ගෑස් ලිපෙන් කරන වැඩේ කරගන්න මේ හදපු උපකරණයක්. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට මේක මේ දුම් නෑ, මේ දැලි නෑ කියන කතාව ඒවා සීරෝ නෙවෙයි. ඒවා මේ පොල් කටු අඟුරු අපේ පොල් කටු අඟුරු හදාගන්න, මේක පුච්චන්න හදන පොල් කටු අඟුරු හදාගන්න තියෙන ක්වොලිටි එක. ඒ කියන්නේ පොල් කටු අඟුරු ක්වොලිටි එකත් එක්ක තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. එහෙම නැතුව මේ මොන දේ දැම්මත් දර නෑ, මේ මොන දුම නෑ, මේ දැලි නෑ කියන එක ඉන්න එපා. පොඩි දුමක් යනවා. මේක ස්වභාවික අඟුරු නිසා පොඩි සාමාන්‍ය පොඩි දැලි පොඩ්ඩක් ගෑවේ අපි නම් non stick භාජන වලත් මේවයි උයනවා. නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම ලොකු මතයක ඉන්න එපා. මේක මේ චීනෙන් කොරියාවෙන් ආවා වගේ මේක මේ සම්පූර්ණයෙන්ම මේ ඒ වගේ පිටරට කියන භාණ්ඩයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒක ගෑස් වලින් දුවන හේකුත් නෙවෙයි. ඒක නිසා අපි ඒව ගැන ගොඩාක් හිතමු නිසා තමයි අපිට මේ ඩොලර් එකක්වත් ඉතුරු කරගන්න බැරුව හැමදේම 100%ක්ම හිතුවා හින්දා තමයි අපිට මේ අද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඉතින් දැන්වත් අපි බලමු මොකද මේක සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක්. මේක අපි හදන එකක්. මේක හදන තහඩුව ඔය අපි අමානෝ තහඩු කියලා සින්ක් ඇලුමිනියම් තහඩුව. ඊළඟට මේ තහඩුව ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. ඇත්තටම මේවා මේ නිදහස් වෙද්ද කලාපවල වල ඔයගොල්ලෝ දන්නවා කවුරුත් මේ පිටරට යවන්න හදනවා විදුලි උපකරණ. විදුලි උපකරණ වල හදන බොඩි එක, ඒ කියන්නේ වටේ අර හදන සැකිල්ල හදන තහඩුව තමයි මේකේ ඕෆ් කට් කෑලි තමයි අපි මේ අරගන්නේ. මොකද අපිට ඒ හැකියාව තියෙනවා ඒවා ලබා ගන්න. ඒක නිසා මේ ඕෆ් කට් කෑලි අරගෙන තමයි මේක හදන්නේ. ඒකයි විවිධ පාට වලින් විවිධ හැඩතල වලින් මේ ලිප එන්නේ. මේ මොකද ඒ තහඩු ගන්න පුළුවන් මේ විදියත් එක්ක. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අතින් හදන්නේ.
මේක අතින් හදනකොට අපේ නිර්මාණකරුවන් මේක අතින්ම හදන හින්දා මොකද මේක තවම මේ සඳහා ලොකු මැෂින් ගෙනල්ලා ආයෝජනය කරන්න තාම තත්ත්වයක් නැහැ අපේ රටේ. ඒක නිසා අපේ කට්ටිය මේක අපේ නිර්මාණකරුවන් අතින්ම හදනකොට පොඩි සීරීම් තියෙන්න පුළුවන්, පොඩි පළුදු වීම් තියෙන්න පුළුවන්. ඉතින් ඒකනේ ඒ වගේ දේවල් හිතන්න අවශ්‍ය නැහැ මේකේ ක්වොලිටි එක ශක්තිය අතින් ඉහළම තත්ත්වයෙන් අපි හදලා තියෙනවා. මේක ක්‍රියාකාරීත්වය සුපිරිම සුපිරි. ඊළඟට මේක පොඩ්ඩක් රත් වෙනකොට කාලීනව මේක සමහර වෙලාවට මේ පොඩ්ඩක් මේ වටේ චූටි පොඩි මේක මේ පාට යන්න පුළුවන්. මේක මොකද මේක අර මං කියන්නේ විදුලි උපකරණ නිෂ්පාදනය කරන්න සඳහායි මේ තහඩුව හදලා තියෙන්නේ කියලා. ඒක නිසා ඒගොල්ලෝ වඩා ෆිනිෂ් එකට මේකේ පොලියුරිතීන් තව ඇඩිෂනල් මේ නිකන් මේ කවර් එකකුත් මේකට දාලා මේ ෆිනිෂින් එකට දාලා තියෙනවා. එතකොට ඒව සාමාන්‍ය චූට්ටක් විතර උණුවේ කාලයක් යනකොට මේක සම්පූර්ණ මොන වෙලා ගියත් යම් දවසක මේකට පේන්ට් එකක් ගාලා පාවිච්චි කරලා දිගින් දිගට පාවිච්චි කරලා මේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක දීර්ඝ කාලීන පාවිච්චියට අවශ්‍ය වෙන කාරණා කීපයක් කිව්වා. මොකද්ද? පොල් කටු අඟුරු විතරක් පාවිච්චි කරන්න, අමු පොල් කටු දර කෑලි ඒව දාන්න එපා. ඊළඟට මේක පාවිච්චි කරනකොට මේක ඇතුලේ සම්පූර්ණයෙන් මේක අපි සීල් කරලා තියෙනවා. වතුර ලීටර් භාගයක් මිලිලීටර් 500ක් දාන්න. ඒ කියන්නේ අඟල් භාගයක් විතර වෙන්න වතුර දාලා පාවිච්චි කරන්න. එතකොට මේකේ ඇතුළට අර අඟුරු කෑලි වැටෙනවා නිමෙනවා. එතකොට යට ඩැමේජ් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය රස්නිය පොඩ්ඩක් කන්ට්‍රෝල් වෙනවා. රස්නිය උඩරින් ඉන්නේ මේකේ සෙන්ටිග්‍රේඩ්ස් එක 50ක් තමයි උඩරින් ඉන්නේ පැය දෙකක් තුනක් ගියත්. ඒ කියන්නේ ඉන්දියාවේ සාමාන්‍ය උෂ්ණත්වය වගේ එකක්. ඉතින් මේ ඒ තරම් ක්වොලිටි මේක. මොකද ඒක මේ ෆෑන් එකෙන් සම්පූර්ණයෙන්ම කූල් කරලා දෙනවා මේ ඇතුලේ ටැංක් එක. එතකොට මේ එහෙම උෂ්ණත්වයකට යන්නේ නැහැ වතුර නොදැම්මත්. නමුත් වතුර දැම්මොත් මේක දිගු පැවැත්මට හොඳයි. ඊළඟ මේක ක්‍රියාත්මක කරන්නේ මේ ෆෑන් එක 12 volts 1 ampere මේ 12 volts මේ 1 ampere power supply එකකින් තමයි. ඒ කියන්නේ සාමාන්‍ය මේ ඔයගොල්ලෝ පාවිච්චි කරන මේවා තමයි මේ DC current එක කියලා අපි කියන්නේ. මේ තියෙන්නේ අපි ඒකට භාවිතා කරන power supply එක මේ adapter කියලා මේකට කියන්නේ. මේක මේ 12 volts DC current එක 1 ampere. එතකොට මේකේ ස්වරූපය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපි වීඩියෝ කරන මොහොතේදී මේවා අපේ ඉත තිබුණාට අපි චයිනා වලින් ගේනකොට මේවා ගොඩක් දුරට මේවා 2 pin වෙනවා. ඉතින් එක ඒගොල්ලෝ ඒ වන විදිය තමයි. ඉතින් ඒවා වුණොත් අපිට ඒවට අදාළ වෙන ඇක්සසරිස් අපි සතුව තියෙනවා. මේක වැඩ කරන්නේ මෙන්න මේ වගේ අඟල් 3ක පොඩි කූලින් ෆෑන් එකක්. ඒකටම හයි කරලා තියෙනවා අපි මේ වගේ කන්ට්‍රෝල් එකක්. මේ ස්පීඩ් කන්ට්‍රෝල් එක. මේ වගේ මේ කන්ට්‍රෝල් එකකින් මෙතන මේ නොබ් එක පේනවනේ. ඒකෙන් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන අඟුරු වල රස්නය අඩු වැඩි කරන්න. මෙන්න මේ වගේ මේ සුදියකඩ මේ පොඩි මෙන්න මේ වගේ කෑලි පාවිච්චි කරන්න පුළුවන්. මේවත් අපේ ළඟ ගන්න තියෙනවා. හැබැයි අපි මේවා පාවිච්චි කිරීම 100%ක්ම අනුමත කරන්නේ නැහැ. අපි කියන්නේ පුළුවන් තරම් ඕගොල්ලෝ මේ ලිපේ ප්‍රමාණයට අදාළ වෙන භාණ්ඩ, ඒ කියන්නේ උයන පිහන භාණ්ඩ ගන්න. මොකද හේතුව ඒ කියන්නේ අර ગેප් එකක් තියන්න එපා. දැන් මේක උඩින් කිව්වම හට්ටියක් පොඩි හට්ටි තියුවොත් එහෙම මෙන්න මේ අතර තියෙන මේ පරතරය සාමාන්‍යයෙන් හීට් ලොස් එකක් වෙනවා. මොකද පොල් කටවඟුරු කියන එකේ හීට් ලොස් එකක් අපිට කරගන්න ඕනේ. අපිට උපරිම ප්‍රයෝජනෙ ගන්න නම් ඒ කියන්නේ අපි දෙන අර උඩට දෙන මේ මොනවාද අඟුරු දාන හට්ටියට හරියට සෙට් වෙන වලන් ටිකක් ඔයගොල්ලෝ පර්චේස් කරගන්න. ඔයගොල්ලන්ට වෙළඳපොලෙන් ලබා ගන්න. මම පෙන්නන්න සාමාන්‍ය උදාහරණයක් වශයෙන් මේ බලන්න මේ හට්ටි ටික. මේ බලන්න මේ ඒ විදිහේ අපි මේ බලන්න මේ ඒ විදිහේ මේ ලිපට හරියන හට්ටි මේ. මේක හරියටම හරි. හොඳටම හොඳයි. සුපිරිම සුපිරි ගානට සෙට්. ඉතින් මේ වගේ හට්ටි ටිකක් ගත්තම ඔයගොල්ලන්ට උයන්න පිහන්න පුළුවන්. ඉතින් මේ වගේ හට්ටි ටිකක් ගත්තම ඔයගොල්ලන්ට උයන්න අපි ඇඩ්ජස්ට් කරමු පොඩ්ඩක්. එතකොට හරිය ලේසියි. තියුවම් වෙන්නේ මේක මම මේ ටිකොලෙත් එක තියෙන්නේ මේ එහෙම තියුවම් වෙන්නේ. පොඩි හට්ටි තියන්න ඔයගොල්ලෝ මේක භාවිතා කරනවා තමයි. හැබැයි එකම දේ වෙන්නේ පොඩි ස්පේස් එකක් හිටියම අපරාධ හීට් ලොස් එකක් යනවා. ඒකින්ද උපකරණ ගන්න මේ ලිපට හරියන්නේ. ඊළඟට අපිට සමහර අපෙන් අහනවා දැන් ලයිට් ගියාම වගේ කොහොමද කරන්ට් එක නැති වෙලාවට පාවිච්චි කරන්නේ කියලා. ඔයකට උත්තර කීපයක්ම තියෙනවා. ඒ තමයි මේ තියෙන මේ පවර් කේබල් එක. මේ එහා පැත්තේ 12 volts වලට දෙන්න පුළුවන්. අනිත් පැත්තේ USB එක. ඔයගොල්ලන්ගේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන පවර් බැංක් එකකින් මේක පාවිච්චි කරන්න පුළුවන්. පවර් බැංක් එකේ මේ ෆෑන් එක වැඩ කරනවා, දුවනවා. ඒක නිසා පවර් බැංක් එකෙන් මේක පාවිච්චි කරන්න. ඊට අමතරව මෙන්න මේ UPS බැටරි ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේවත් අපේ ළඟ තියෙනවා. මේවායින් පැයකටත් වැඩි කාලයක් ඇතරම දුවන්න පුළුවන්. මේ චාර්ජර් එහෙම ඔක්කොම ගන්න තියෙනවා. මේ ඔයගොල්ලෝ දන්න හින්දා වැඩි වැඩි කියන්න යන්න ඕනේ නැහැ.
ඊළඟට ඔයාලන්ට තවත් විශේෂයෙන්ම මෙතනදී කියන්න ඕන කාරණයක් තමයි මේ ලිප පාවිච්චි කරන්න පුළුවන් මේ ඕනම ටයිල් මතු පිටක් උඩ ඔය පැන්ට්‍රි එක උඩ ටයිල් මතු පිටක් උඩ ඊළඟට ලී උඩත් අපි චෙක් කරලා තියෙනවා. අතර මේක යට ටෙම්පරේචර් එකක් එන්නෙම නැති ගානයි. ඒක නිසා බය නැතුව ඕනම ටයිල් එකක් උඩ කෙලින්ම ලිප තියලා පාවිච්චි කරන්න පුළුවන්. අතිශයින්ම හරිම යූසර් ෆ්‍රෙන්ඩ් හරිම පාවිච්චි කරන්න හරිම ආස හිතන උපකරණයක් මේක. අපි ඒ විදිහට පාවිච්චි කරගෙන යමු. අනික දැන් ඉස්සරහට අපි මේ වීඩියෝ එකේ ඊළඟට ඔයගලන්ට කියලා දෙන්න කොහොමද මේ ලිප භාවිතා කරන්නේ කියලා ඒ වගේ දේවල් ටිකක්. අනිත් එක ඕනම දෙයක් ඔයගලන්ට අපිට කමෙන්ට්ස් කරන්න. එතකොට අපි මේකේ අඩුපාඩු හදාගෙන අපි කවුරුත් එකතු වෙලා මේ වගේ දේශීය නිෂ්පාදනයක් කරගෙන අපේ රටින් පිටරටෙන් ඩොලර් එකක් හරි ඉතුරු කරගෙන මේක වැඩේ කරගෙන යන්න ඔයගලන්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු මේ ලිප කොහොමද පාවිච්චි කරන්න කියලා. අපි මේ ලිපට මුලින්ම වතුර මිලිලීටර් 500ක් يعني ලීටර් භාගයක් වගේ ප්‍රමාණයක් දාගන්න ඕනේ. මේක ඇතුලේ සීල් කරපු නිසා වතුර ලීක් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් යට ඉඳලා බැලුවොත් අඟල් භාගයක් වගේ වතුර පිරේවි. මේ වගේ මිලිලීටර් 500ක ප්‍රමාණයක් දැම්මට පස්සේ ඒක අනිවාර්යයෙන්ම දාන්න. දාලා පළමුවෙනින්ම පොල් කටු අඟුරු ග්‍රෑම් 100ක් වගේ කිරලා අරගන්න. මේ පොල් කට් එකකින් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් වගේ වෙනවා. ඒක දාගන්න අර හිල් කරපු හට්ටියට දාලා ඉවර වෙලා සාමාන්‍යයෙන් භූමි තෙල් පොඩ්ඩක් හරි එහෙම නැත්නම් කපුරු පෙත්තක් හරි එහෙම නැත්නම් පොල් තෙල් පාන්තිරයක් වගේ දෙයකින් මේ අඟුරු ටික අවුලව ගන්න. එතකම් පොඩ්ඩක් මේ අඟුරු වලට ගින්දර ඇවිලෙනකන් ෆෑන් එක දාන්න එපා. ඊට පස්සේ ෆෑන් එක දාන්න අඟුරු වලට සාමාන්‍යයෙන් ගින්දර ඇල්ලුවට පස්සේ. ඊට පස්සේ මේක දිගටම හිමීට ඇවිලි යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ෆෑන් එක ඕන ගානට අඩු වැඩි කරගන්න අඟුරු හැදෙන විදියත් එක්ක. දැන් ඕගොල්ලෝ මේ වගේ දෙයකදී උයනකොට පිළිවෙලට උයන්න ඕන භාජන ටික හදාගන්න. එතකොට අඟුරු නාස්ති වෙන්නේ නැතුව එක දිගට තියාගෙන යන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකට ඉදිරිපත් කරන්න වතුර ටිකක් තමයි තියුවේ. ඒ වතුර ටික ඔයාලට බලන්න පුළුවන් සෙන්ටිග්‍රේඩ් අංශක 100ට විතරම මේ නටන උෂ්ණත්වයටම මේක අපි රත් කරනවා. රත් කරාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ ඒකේ ටෙම්පරේචර් එක සෙන්ටිග්‍රේඩ් අංශක 100ට ගියාට බොඩි ටෙම්පරේචර් එක කොච්චර ප්‍රමාණයක් යනවද කියලා සාමාන්‍යයෙන් අධ්‍යයනය කරගන්න පුළුවන්. ඒ බොඩි ටෙම්පරේචර් එක යන්නේ උපරිම සෙන්ටිග්‍රේඩ් අංශක 50ක් වගේ ප්‍රමාණයක් තමයි. ඔයාලට එහෙම ආපහු ඊළඟ මේ උයන හට්ටිය තියෙනකොට ආපහු අඟුරු ටිකක් දාගන්න. එතකොට ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ මුලින් කිව්ව විදිහට අර අපි මේ වතුර ඇතුලේ නටන වතුර වල උෂ්ණත්වය බලනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 100යි. ඊට පස්සේ ඒක අපි මේ බීකර් එකකට දාලා ඔය ප්‍රෝබ් එක කූල් කරගන්නවා. මොකද ඉක්මනට බලා ගන්න ඕන හින්දා බොඩි ටෙම්පරේචර් එක බලන්න ඔයගොල්ලන්ට කොච්චර ඒක දැනුවත් වෙනවද කියලා. ඔන්න සෙන්ටිග්‍රේඩ් අංශක 100යි වතුර වල උෂ්ණත්වය. අපි කූල් කරා මේ මැෂින් එක ආපහු නෝමල් පරිසර උෂ්ණත්වයට ආවා. ඊට පස්සේ ආපහු බොඩි ටෙම්පරේචර් එක බැලුවා. බොඩි ටෙම්පරේචර් සාමාන්‍යයෙන් 50ක් වගේ තමයි තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක. ඒ කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වය. ඒ විතරක් නෙමෙයි මේ ලෑල්ලක් උඩ මේක තියලා උයන්නත් පුළුවන්. ටයිල් උඩ තියලා මේ උයා පිහා ගත්තත් මොකුත්ම ඒවට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. බලන්න මේ ලෑල්ලවත් ටයිල්වත් මොකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් බලන්න අඟුරු හොඳටම හැදිලා තියෙනවා. ඔයගොල්ලන්ට ඊළඟට තවත් මොනවා හරි භාජනයක් තියන්න ඕන නම් උයන භාජනයක් තියන්න ඕන නම් තව ඕන අඟුරු ටිකක් දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට තේරෙනවා ඒක පොඩ්ඩක් දාලා තියන්නත් පුළුවන්. නැත්නම් ওই විදිහටම තියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් භාජනයක් මාරු කරනකොට පොඩ්ඩක් අඟුරු චුට්ටක් දාන්න. ඒක ඔයාලට තේරෙනවා කොහොමද කරන්න කියන්නේ. මේක රත් වෙලා නැති බව පෙන්වන්න තමයි අපි ඒක අර වටේ ඇල්ලුවේ. ඒ වුණාට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඒක අල්ලන්න එපා. නිමෙනකන් තියෙන්න අරින්න. දැන් ඊළඟට පෑන් එක ඕෆ් කරලා අපි ඇතුලේ තියෙන වතුර ටික අයින් කරනවා. එහෙම හැම එවුම් වාරයකටම වතුර අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕක සතියකට සැරයක් වතුර අයින් කරත් කමක් නැහැ. වතුර ටිකක් සාමාන්‍යයෙන් සවුත් වුණාම ඔය අඟුරු වැටිලා එහෙම ඒ ඊට පස්සේ අයින් කරාට කමක් නැහැ. මේක මේ අයින් කිරීම කියන එක මේ හැමදාම කරන්න ඕන දෙයක් නෙවෙයි. අර ෆෑන් එක ඇතුළට වතුර නොයන්න, අර කූලින් බොක්ස් එක ඇතුළට වතුර නොයන්න අනිත් පැත්තට තියලා හැල කරලා වතුර ටික අයින් කරන්න.
ඒක තමයි ඔයාට අපි ඒක පෙන්නුවේ. සාමාන්‍යයෙන් මේ භාජන හොඳටම රත් වෙලා තියෙද්දී ආපහු වතුර දාන්නවත් වතුර මාරු කරන්නව යන්නත් එපා. ඒක එච්චරම හොඳ නැහැ. ටිකක් අනතුරුදායකයි. ඒක නිසා වතුර නිමෙන්න අරින්න. දැන් මේ අපි අලුත් භාජනයක් ඔයාලට පෙන්නන්නේ මේ අමතරව ගන්න ඕන එකක්. මේ ඇලුමිනියම් රින් එකකට සුදියකඩ භාජනයක් බස්සපු එකක්. ඒකත් ඔය අඟුරු දාලා පත්තු කරන්න. එහෙම එකක් අපි හදලා තියෙන්නේ අර මැටි හට්ටිය පොඩ්ඩක් කාලෙකදී පිපුරුවත් මේ වගේ එකක් දීර්ඝ කාලිනව තියාගන්න පුළුවන්. අනිත් එක මේ සුදියකඩ කප් එක හරිම සරලයි. ඔයගොල්ලන්ට ළඟපාතක් කඩේකින් අරගෙන ඇණයකින් හිල් කරලා ඒ කප් එක හොඳ නරක් වුණ කාලෙක සෞතුන කාලෙක නැවත පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔහොම තමයි ඒ හට්ටිය පාවිච්චි කරන්නේ. බලන්න මේ ලී මේසයට මුකුත් වෙලා නැහැ. එතකොට මේ ටයිල් උඩ වුණත් ඕන තැනක මේක තියන්න පුළුවන් කියන එක තමයි අපි ඒක පෙන්වන්නේ. දැන් අපි මේ පෙන්වන්නේ වටේට මේ පෙන්වන්නේ ටෝච් එකක් ගහලා මේ යූම් වාර දෙකක්. ඒ කියන්නේ අපි මේක සෑහෙන පැයකටත් වැඩි ප්‍රමාණයක් එක දිගට මේක රත් කරා හට්ටි වර්ග දෙකම තියලා ඒ වුණාට මේකේ බොඩි එකට මුකුත් වෙලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කාලයක් පාවිච්චි කරනකොට මේ පේන්ට් කෝටින් එකක් තියෙන හින්දා පොඩි ඩැමේජස් වෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම වීඩියෝ එකේ කිව්වනේ ඒ වගේ දේවල් ගැන තරම්ම ලොකුවට හිතන්න එපා. මොකද ඒවා සාමාන්‍ය දේවල්. ඊට පස්සේ ආපහු ඕනනම් රීපේන්ට් එකක් කරලා පාවිච්චි කරන්න පුළුවන්.